GB දෙකත් තුනත් අතර ප්‍රමාණයක වැඩ කරන MB 94ක් වගේ පුංචි සයිසයක් වන ඇප් එකක් තමයි හෙළකුරු කියන්නේ. මේ හෙළකුරු ඇප් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන සමහර අය නොදන්න සමහර අය මේක ගැන වැඩි පාවිච්චි නොකරන ගොඩාක් ෆීචර්ස් ගැන නැත්නම් ගොඩාක් කොටස් ගැන අද වීඩියෝ එකකින් සම්පූර්ණයෙන්ම කතා කරනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔයාලට හෙළකුරු ඇප් එකෙන් කරන්න පුළුවන් හැම දෙයක් ගැනම මේ වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් වෙනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව නම් වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකෙන් ඕල් කරලා තියාගන්න. හරි යාළුවනේ මම දැනටමත් ඔයාලා ගාව හෙළකුරු ඇප් එකේ තියෙනවා කියලා හිතාගෙන තමයි වීඩියෝ එක කරන්නේ. ඔයාලා ගාව හෙළකුරු ඇප් එක නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා අනිවාර්යෙන් මේ හෙළකුරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට එතකොට මේ ෆීචර්ස් ටික අපිට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට හෙළකුරු ඇප් එක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට ලස්සනට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් හෙළකුරු ඇප් එක ගොඩාක් අප්ඩේට් වෙලා තියෙන නිසා දැන් මාරම විදිහකට අප්ඩේට්ස් එක මේක ඇප් එක අලුත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඒගොල්ලන්ගේ හෙළගෝ ටැක්සි සේවාව මෙන්න මෙතන ඉස්සෙල්ලාම දැන් මේ ඒගොල්ලන්ගේ දැන් මේ කියන්නේ නවතම නිර්මාණය තමයි ඒගොල්ලන්ගේ හෙළගෝ ටැක්සි සේවාව. දැන් ඒක ඉස්සෙල්ලාම ඩ්‍රයිවර්ලාට දීලා දැන් ඔන්න කොළඹ 1 සිට 15 ප්‍රදේශයේ දක්වා ඒගොල්ලන් ටෙස්ට් එකකට වගේ හෙළගෝ ඩ්‍රයිවර් හෙළගෝ එකෙන් අපිට මොකක් හරි ටැක්සියක් දාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ඒ ප්‍රදේශයේ ඇතුළත. කොහොම වුණත් මේක තව ටික දවසකින් අපිට අපේ ප්‍රදේශවලට එන්න බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මම ඒක ගැන වැඩි විස්තරද කතා කරන්නේ නැහැ. මොකද හෙළගෝ ගැන නෙමෙයි අද කතා කරන්නේ අපි හෙළකුරු එකේ තියෙන ෆීචර්ස් ටික ගැන. මම මෙන්න මේ විදිහට ඒක බුක් හය නැතුව මම මෙතන මැද ටච් කරලා ඉවරලා මේක හෙළගෝ ඇප් එකට යනවා. හෙළකුරු ඇප් එකට යනවා. හෙළකුරු ඇප් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ඒ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක. ඇප් එකේ ඉන්ටර්ෆේස් එකට ගියාට පස්සේ ඉස්සෙල්ලාම මෙන්න මෙයාලා ෆීචර්ඩ් කියලා මෙන්න මෙතන අපිට ඉස්සෙල්ලාම හෙළගෝ හෙළරු හෙළපේ සහ එසන දීලා තියෙනවා මේගොල්ලන්ගේ ප්‍රධානතම කැටගරිස් 4. ඒ කියන්නේ මේගොල්ලෝ වැඩි හරියක්ම මෙන්න මේ හතරෙන් තමයි මෙයාලගේ හෙළකුරු එකේ ඒ වැඩ ටික කරන්නේ. ඒ කියන්නේ ඔයාලට මතකයි ඇති දැන් ළඟදී හෙළරු කියලා එකකුත් මේගොල්ලෝ හෙළගොත් එක්කම රිලීස් කරා. ඔයාලට මතකයි ඇති FB එකේ හිම ගොඩක් කට්ටිය සැරිසරනවා නම් හෙළරු කියලා එකකුත් මෙන්න මේ විදිහට ගාලා රිලීස් කරා. ඒතකොට ඒකින් අපිට ලංකාවේ ෆිල්ම් වගේම වෙන වෙන රටවල ෆිල්මුත් බලන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා තමයි හෙළරු එකේ අපිට සඳහන් වෙන්නේ. මෙන්න මේ විදිහට අපිට මූවිස් මෙන්න මේ විදිහට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන්ට මෙන්න මේ විදිහට මූවිස් ගණනාවක් ඇඩ් වෙලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පහළට යනකොට මෙන්න මේ විදිහට පහළට යනකොට අපිට බලා ගන්න පුළුවන් මූවිස් ගණනාවක් ඇඩ් වෙලා තියෙනවා. අපිට මේ මූවි එකක් එහෙම බයි කරලා ඉවරලා ඒ ටිකට් එක වගේ ටිකට් එක ප්‍රයිස් එක වගේම බයි කරලා ඉවරලා අපිට බලන්න හැකියාව තියෙනවා. කොහොම වුණත් ඊට පස්සේ අපිට බලන්න තියෙන දැන් හෙළගෝ එක මම කලින් කතා කරන නිසා හෙළගෝ එක ගැන කතා කරන්න යන්නේ නැහැ. හෙළපේ කියලා ඔප්ෂන් එකක් ඔයාලා දන්නවා ඇති. හෙළපේ එකට වෙන ඇප් එකකුත් තියෙනවා. ඔයාලට ඒක හෙළපේ ඇප් එකෙන් නැතුව ඔයාලට මේකෙන්ම කරන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන බැංකුව ගිණුමක් ඇඩ් කරලා ඉවරලා ඔයාලට QR කෝඩ් වලින් නැත්නම් රීලෝඩ් කරන්න බිල් ගෙවන්න මුදල් යවන්න ඒ ඔක්කොම දේවල් වලට මේක මේ හෙළපේ එක භාවිත කරන්න පුළුවන්. ඒකට හෙළපේ මගින් තමයි ඔයාලගේ ඒ කියන්නේ රීලෝඩ් කරන්නේවද බිල් ගෙවන්නේවද QR හරහා ගෙවන්නේවද මුදල් යවන්නේවද ඒ ඔක්කොම කරන්නේ හෙළපේ හරහා. ඔයාලට මේකට බැංකුව ගිණුමක් ඇඩ් කරගන්න එක විතරයි මෙන්න මෙතන ටච් කරලා ඉවරලා ඔයාලට කරන්න තියෙන්නේ. බැංකුව ගිණුමක් ඇඩ් කරගෙන ඉවරලා මේක වැඩේ ටික කරගන්න පුළුවන්. සරලම දේවල් ටිකක් කරන්න මේකේ ඔක්කොම ටික සඳහන් කරලා තියෙනවා. මේක කරන්න ඕන දේවල් හරියට සඳහන් කරලා තියෙනවා. ඒක ඔයාලට බැංකුව ගිණුමක් කනෙක්ට් කරගත්තට පස්සේ මේකෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම ඒ විදිහට හෙළපේ ඇප් එකෙමුත් හෙළපේ එකෙමුත් අයින් වෙනවා මෙන්න මේ විදිහට. හෙළපේ මුකුත් අයින් වුණාට පස්සේ එසන ඔයාලා මේ හෙළකුරු ඇප් එකේ කලින් ඉඳන්ම තිබ්බ එකක් තමයි මේ එසන කියන්නේ. එසන කියන එකෙන් ඔයාලට ඒ වෙලෙම හැම දෙයක් ගැනම තොරතුරක් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. මේ රටේ වෙන දේවල්ද ලෝකේ හැම තැනමක වෙන දේවල් එසන කවලින් ප්‍රවෘත්තියක් විදිහට ඒ ප්‍රවෘත්ති විදිහට පොඩි නොටිෆිකේෂන් එකක් අපිට මෙන්න මේ විදිහට එන විදිහට තමයි මේගොල්ලෝ මේ එසන නිර්මාණය කරලා තියෙන්නේ. එසන එකට ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒකේ තියෙන දැන්න වෙලා තියෙන ඔය එක දේවල් අපිට බලා ගැනීම හැකියාව තියෙන මෙන්න මේ විදිහට පහළට ගියාම ඒගොල්ලන්ගේ ඒ ප්‍රවෘත්ති ටික මෙන්න මේ විදිහට අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. කොහොම වුණත් අන්න ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් හෙළකුරු ඇප් එකේ තියෙන ඔප්ෂන් ටික. ඒ කියන්නේ හෙළකුරු එකේ ප්‍රධාන වශයෙන් කරන ඔප්ෂන් ටික තමයි ඒ මම පෙන්නුවේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පොඩි තව මේගොල්ලන්ගේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා. අන්න ඒ ටික ගැන ඊට පස්සේ අපි කතා කරමු.
මේකේ දැන් මම මේ කරලා තියෙන්නේ කියන්නේ මේ හෙලකුරු Pro එක නෙමෙයි හෙලකුරු Pro එක නැතුව මම මේ නිකන් ෆ්‍රී ඔප්ෂන් එක කරන මම ඔයාලට හෙලකුරු Pro එකේ ට්‍රයිට් එකක් කියනවා ඒක අන්තිමටම පෙන්නන එතකොට ඔයාලා බලන්න පුළුවන් හෙලකුරු Pro එක කොහොමද වැඩ වෙන්නේ කියලා දැන් මම මෙතන පහළට යනවා ඊට පස්සේ මම මේ ඔක්කොම ටික ගිහිල්ලා මෙන්න මෙතන payments කියලා ඔප්ෂන් එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් payments කියන්නේ අපි මොකක් හරි දෙයකට ගෙවීමක් කරලා කරන දේවල් වලට තමයි මෙන්න වෙතන වෙනම කැටගරි කරලා අපිට පෙන්නලා දීලා තියෙන්නේ. ඒක ඉස්සෙල්ලාම හෙල go තියෙනවා ඊට පස්සේ හෙල pay තියෙනවා. ඊට පස්සේ chat කියලා එකක් තියෙනවා. chat කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට පුළුවන් අපේ contact එකකට රුපියල් 500ක් වගේ ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඒක කරන්නත් හැබැයි එයාගේ කියන්නේ අපි යවන contact එකටත් එයාගේ ෆෝන් එකෙත් හෙලකුරු තියෙන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක ගැන ඒ කියන්නේ ඔහොම ඒ කියන්නේ එයාගේ ෆෝන් එකේ හෙලකුරු තිබ්බොත් එහෙම අපිට මේ රුපියල් 500ක් වගේ මුදලක් මේක දැන් සඳහන් කරන්නේ මුදල් යවන එක දැන් chat එකක් යවන තරම් සරලයි කියලා අපිට chat එකක් යවන විදිහට රුපියල් 500ක මුදලක් යවන්න පුළුවන් කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඒක වෙන ක්‍රියාදාමය ගැන මම හරියටම දන්නේ නැති වුණත් මේකෙන් අපිට කරගන්න පුළුවන් ඒ හෙලකුරු තියෙන තව කෙනෙක්ට රුපියල් 500ක් යවන්න හැකියාවක් තියෙනවා. සමහරට එයාට ඒක හෙලපේ මගින් මොකක් හරි කරලා ගන්න පුළුවන් හැකියාවක් හරි මොකක් හරි එහෙම සීන් එකක් ඇති කියලා තමයි මං හිතන්නේ. ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඊට පස්සේ මේකෙමුත් කට් වෙනවා. ඊට පස්සේ රීලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. රීලෝඩ් කියන ඔප්ෂන් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකට හරි නැත්නම් වෙන ෆෝන් එකට හරි ඔයාලගේ තියෙන ඔයාලට කැමති මුදල රීලෝඩ් කරගන්න. ඒකට හැබැයි ඔයාලා බැංක් කාඩ් එකක් ඇඩ් කරන් තියෙනුනේ මේ හෙලකුරු ඇප් එකට. එතකොට තමයි ඔයාලට රීලෝඩ් කරගැනීමේ හැකියාව තියෙන්නේ පහසුවෙන්ම. කොහොමද දැන් සමහර මං හච් පාවිච්චි කරන නිසා මට හච් ඇප් එකකින් රීලෝඩ් කරගන්න පුළුවන්. නමුත් සමහර ඇප් ඒ කියන්නේ සිම් වලට අපිට බැරි වෙනවා එහෙම රීලෝඩ් කරගන්න. මම නම් හිතන්නේ ඇප් එක නැතුව රීලෝඩ් කරගන්න පුළුවන් කියලා. කොහොමත් ඊට වඩා ලේසි ඔයාලගේ හෙලකුරු ඇප් එක තියෙනවා. ඔයාලට ලේසියෙන්ම රීලෝඩ් එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ඔප්ෂන් එක භාවිතා කරලා. මම ඒක මුත් කට් වුණාට පස්සේ මෙතන බිල් ගෙවීම කියලා එකක් තියෙනවා. බිල් ගෙවීම කියන එකෙන් නම් අර සරලව කිව්වොත් එහෙම ජල විදුලි බිල් ඊට පස්සේ දුරකථන බිල් ඔන්න ඔය විදිහට එක විදුලි බිල් වර්ග අපිට මේකෙන් ගෙවීමේ හැකියාව තියෙනවා. ඒක තෝරලි වෙලා මෙන්න මෙතන තියෙන තව ඔන්න ඔය විදිහට කියන්නේ දේවල් ඔන්න ඔය විදිහට ක්‍රෙඩිට් කාඩ් එකේ දේවල් ඔන්නෝම දේවල් ටිකක් තියෙනවා. ඒකේ අපිට බිල් එක ඒකේ තියෙන බිල් ගෙවීමේ හැකියාව තියෙනවා. මම ඒක මුත් කට් වුණාට පස්සේ මෙන්න එතන රාජ්‍ය ගෙවීම තියෙනවා. ඒකත් මේ ළඟදී හඳුන්වා දුන්න ටිකක් හොඳ ඔප්ෂන් එකක්. ඒකෙත් පුළුවන් අපිට රාජ්‍ය ගෙවීමකට ගිහිලි වෙලා ඔයාලා මොකක් හරි රාජ්‍ය ආයතනයකට ගෙවීමක් කරන්න තියෙනවනම් දැන් මෙතන තියෙනවා පරිපාලන කියලා එකක් තියෙනවා. ඊට පස්සේ පරිපාලන ඒකේ රාජ්‍යයට තියෙන මෙන්න විදිහට අපිට රාජ්‍ය ලේකම් ඔන්නෝම විදිහට ප්‍රාදේශීය ලේකම් සාරායල ඔන්නෝම කාර්යාල ගොඩක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ සෞඛ්‍ය ආයතනයට ගියට පස්සේ සෞඛ්‍ය ආයතන වල තුනම දේවල් ගණන් ගන්න බලා ගන්න පුළුවන් අපිට. ඉතින් නියාමන කියලා එකක් තියෙනවා. ඒකෙත් ගොඩක් දේවල් මෙන්න විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අධ්‍යාපන කියලා එකක් තියෙනවා. අධ්‍යාපනයේ තුන විදිහට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දඩ කියලා තියෙනවා. ඒක තමයි විශේෂම දේ. අපිට පොලිස් ස්ථානයේ තෝල්ලි වෙලා මොකක් හරි දඩයක් ඔයාලා ගෙවන්න තියෙනවා නම් ඒක ලේසියෙන්ම මේක හරහා ගෙවීමේ හැකියාව තියෙනවා. මේකේ කියන්නේ දඩයක් මොකක් හරි වුණොත් එහෙම ඔයාලට පුළුවන් මේ හෙල يعني මේ ගවපේ එකට රාජ්‍ය ගෙවීම යටතේ අපිට පුළුවන් මේ හෙලකුරු හරහා ගෙවීම සිදු කරන්න මෙන්න මේ රාජ්‍ය ගෙවීම යටතේ. ඒතර ඔයාලට ලේසියෙන්ම එබෙලෙම දඩේ ගෙවලු වෙලා ඔයාලගේ ලයිසන් එක හරි ඒ දේවල් ටික ඔයාලගේ ක්ලියර් කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඔප්ෂන් එක හරහා. මම ඒක පුත් මෙන්න විදිහට කට් වෙනවා. දැන් මම කලින් කිව්වා වගේම මේකේ ප්‍රෝ මොඩල් එක නෙමෙයි නිසා භාවිතා කරන්නේ. මේකේ සමහර ඇඩ් ප්ලේ වෙනවා. මම ඇඩ් පොඩක් يعني මකලා දාන්නම්. ඇඩ් නැකුවත් ඔයාලට පුළුවන් මේකේ ප්‍රෝ මොඩල් එක ගන්න. ප්‍රෝ මොඩල් එක ගැන මම අන්තිමට කතා කරනවා. මොකද ඒක මාර්ම වාසි විදිහට තමයි මේ ප්‍රෝ මොඩල් හැම يعني වෙන කට්ටියකින් නැති ඔප්ෂන් يعني වෙන කට්ටිය දෙන්නේ නැති ඔප්ෂන් එක තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. මම ඒක මොකක්ද කියලා අනිවාර්යෙන් අන්තිමට කියන්නම්. එහෙනම් අපි ඉදිරි ටික කතා කරලම ඒ ටිකට යමු. ඊට පස්සේ අපිට මෙතන ඉන්ෆර්මේෂන් කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන විමසුම එසන ඇත්ත විස්ම කියලා ඒ ටිකේ සරලව කිව්වොත් එහෙම ඔයාලගේ يعني මොකක් හරි ලංකාවේ ලෝකේ වෙන දේවල් ගැන විස්තර තමයි මේකේ වෙන්නේ. ඒක විමසුම කියන එකෙන් ඔයාලගේ දේවල් කියන්නේ ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. කියන්නේ මේ කට්ටියත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් මේ හෙලකුරුවේ කියන කට්ටියත් එක්ක. ඊට පස්සේ එසන එකෙන් අර කලින් කිව්වා වගේ ප්‍රවෘත්ති එනවා. ඊට පස්සේ ඇත්ත කියන එකෙත් මේකේ ඔය සමහර දේවල් ගැන ඇත්තද බොරුද කියලා ඔය සමහර දේවල් තියෙන්නේ ඔය නිකන් ගොසිප් හැදෙන්නේ. ඒවා ඇත්තද බොරුද කියලා වගේ සීන් එකක් තමයි ඇත්ත කියන එකේ වෙන්නේ. ඊට පස්සේ විස්ම කියන එකේ තාක්ෂණික ලෝකයේ දේවල් ගැන අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට. ඒකේ තාම කිසිම දෙයක් අපිට ඇඩ් වෙලා නැති වුණත් මේකෙත් ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් මොනවා හරි දේවල් මේකේ ඇඩ් වෙයි කියලා.
හරියාලුවනේ ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් කියලා පාර්ට්මන්ට් එකක් තියෙනවා. මෙන්න එතන එන්ටර්ටේන්මන්ට් කියලා පාර්ට් එකක් තියෙනවා අපිට බලාගන්න පුළුවන්. මේකේ කලින් ඇඩ් වෙලා තිබ්බ අපිට ලයිව් ටීවී කියලා එකක්. ඒ ලයිව් ටීවී කියන එක ඒ ඔප්ෂන් එක අපිට දැන් ප්‍රෝ මොඩල් එකට ගිහිලා තිනවා. ඊට වඩා හොඳ දේවල් ටිකුත් ඇවිල්ලා තියෙනවා මේ හෙලරූ කියලා හැමම. කොහොමවත් ලයිව් ටීවී කියන ඔප්ෂන් එක හෙලකුරු ප්‍රෝ එකට ගිහිල්ලා දැන් අපිට මේකෙන් හෙලකුරු ප්‍රෝ එකේ හෙලකුරු එකේ අපිට බලාගැනීමේ හැකියාව නැහැ. කොහොමද හෙලරූ කියලා තියෙනවා. ඊට පස්සේ සෙල්ලම් කියලා එකක් තියෙනවා. ඒ ඔප්ෂන් එක මට වැඩ නැහැ. ඒත් කියලා මම දන්නේ නැහැ හරියටම. මම try කරා ඒ ඔප්ෂන් එක මට වැඩ වෙන්නේ නැහැ. ඒක ඇප් එකේ දෝෂයක්ද නැත්නම් මගේ ෆෝන් මොඩල් එකේ දෝෂයක්ද දන්නේ නැහැ. මම හිතන්නේ මගේ ෆෝන් මොඩල් එකේ දෝෂයක් වෙන්න ඕනි. මොකද මේ විදිහේ ඇප් වල ගොඩක් දේවල් මගේ ෆෝන් එකට වැඩ කරන්නේ නැතුව යනවා සමහරලාට. සමහරලාට මට ඇප් එකක් පවම වැඩ කරගන්න නැතුව යන්න හැකියාව තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සෙල්ලම් කියන ඔප්ෂන් එක මගේ ෆෝන් එකට වැඩ වෙන්නේ නැතුව ඇති. ඔයාලගේ ෆෝන් එකටත් වැඩද කියලා බලලා අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒක ගැන ඒකට මටත් නිරාකරණය කරගන්න පුළුවන් හැකියාව තියෙන නිසා. ඊට සිතුළු කියලා එකක් තියෙනවා ඔයාලගේ මෙන්න මේ විදිහට සිතුළු කියන එකට ගියාට පස්සේ මේකේ ඔයාලගේ මොකක් හරි ඔය අදහසක් තියෙනවා නම් මෙන්න විදිහට මේකේ පළ කිරීමේ හැකියාව තියෙනවා. කොහොම වුණත් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දැන් මේ ඇඩ් ප්ලේ වෙන එක පොඩ්ඩක් අවුල් සහගතකමක් තියෙනවා. මොනවා වුණත් මේකේ ඇඩ් එකක් ප්ලේ වෙන්නේ නැත්නම් ඉතින් එපා. ඇප් එකක් වුණාම කොහොම වුණත් මම මේකෙන් දැන් කට් වෙනවා මේ විදිහට. ඊට පස්සේ අපිට රේඩියෝ කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේකින්ම රේඩියෝ එකක් දාගෙන අපිට බස් එක යන ගමන්ද වීල් එක යන ගමන්ද මේකෙන් රේඩියෝ එකක් අහගෙන අපිට යන්න පුළුවන්. මේ හෙලකුරු ඇප් එක හරහාම අපිට වෙන වෙන ඇප් ඕනේ නැහැ. දැන් මගේ ෆෝන් එකට මේක පට්ටම් වාසිය. මොකද මගේ ෆෝන් එකේ නෑ හෙලකුරු නෙමෙයි මේ රේඩියෝ ඇප් එකක් නෑ. රේඩියෝ ඇප් එකක් නැති නිසා මට පුළුවන් හෙලකුරු ඇප් එකෙන් රේඩියෝ එකක් අහගෙන යන්න. රේඩියෝ ඇප් එකේ මෙන්න විදිහට ගියාට පස්සේ රේඩියෝ වල තියෙනවා මෙන්න විදිහට ගොඩක් රේඩියෝ ගණනාවක් තියෙනවා. මම දැකලා නැති රේඩියෝ ටිකක් තියෙනවා මෙන්න විදිහට බලාගෙන යනකොට මම දන්නේ නැති රේඩියෝ ගණනාවක් තියෙනවා. ඒත් එක්කම ගොඩක් දේවල් මෙන්න විදිහට අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා මෙතන ලංකාවේ තියෙන ඔක්කොම රේඩියෝ channel ටික ඇති කියලා. කොහොමද කියලා හරියටම දන්නේ නැති වුණත් මේකේ අපිට ප්‍රසිද්ධම ටික ඉස්ලාම් වගේම ඊට පස්සේ පොඩ යටට යනකොට මෙන්න විදිහට මේ විදිහට අපිට බලාගෙන මේ හැකියාව තියෙනවා මේකේ රේඩියෝස් ටික. ඊට පස්සේ අපිට පහළට ගියට පස්සේ චිත්‍රණ කියලා එකක් තියෙනවා. මේ ඒ කියන්නේ මේ හෙලකුරු ඇප් එකෙන්ම අපිට එක එක ෆොටෝස් එඩිට් කරගැනීමේ හැකියාව මේගොල්ලෝ දීලා තියෙනවා. මේ විදිහට ෆොටෝ එඩිට් කියලා. ඒකත් මාරම වාසියක්. අපිට ඇප් එකක් නැති වුණොත් එහෙම මේ ඇප් එකෙන් ඔක්කොම එඩිට් කරගන්න පුළුවන්. සරලව කිව්වොත් එහෙම මේ ඇප් එක හෙලකුරු ඇප් එක අපිට දැන් ඇප් ගොඩ ඇප් 10ක් කියමුකෝ. ඇප් 10ක විතර වැඩ කරනවා. ඒ කියන්නේ GB 2ක විතර වැඩ MB 94කින් 95කින් අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. මම GB 2ක් කියලා අදහස් කරේ ඇප් වල සයිස් එක. ඒ කියන්නේ දැන් චිත්‍රණ කියලා අපි කිව්වොත් එහෙම මම සරල උදාහරණයකට පික්සල් ඇප් ගන්නම්කෝ. පික්සල් ඇප් එකක් වෙනවා MB 84ක්ද කොහෙද මට මතක නැහැ හරියටම. කොහොම හරි ඒ ගාන කිව්වොත් එහෙම එතන 84යි. ඊට පස්සේ දැන් අපිට රේඩියෝ ඇප් එක වෙනම ගන්නොත් එමේ එතන කොහොම හරි MB 50ක් ගියා කියමුකෝ. ඊට පස්සේ අපිට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ගේම් වලට තව ගාණක් යනවා. ඒ කියන්නේ තව ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න වෙන මොකක් හරි ඇප් එකක් ගත්තොත් එහෙම ඒකට තව ගාණක් යනවා. ඊට පස්සේ ටැක්සි ඇප් එකක් ගත්තොත් වෙනම ගාණක් යනවා. රීලෝඩ් යවන්න බිල් ගෙවන්න ඇප් එකක් ගත්තොත් වෙනම ගාණක් යනවා. අන්න ඒ විදිහට ගොඩක් දේවල් මෙන්න එකකින් අපිට මෙන්න මේ විදිහට ඒ කියන්නේ ඒ වෙන වෙන ඇප් වල ගොඩක් ඇප් වලින් කරන ඔක්කොම දේවල් මේ එක ඇප් එකකින් අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒක තමයි මේ හෙලකුරුව තියෙන පට්ටම විශේෂත්වය. ඔය ඊට පස්සේ මේ යටම තියෙන සටහන් කියලා එකක් ඔයාලගේ මොන හරි සටහන් මේක ලියලා තියන්න පුළුවන්. ඊට පස්සේ ඩික්ෂනරි කියලා එකක් තියෙනවා. වචන ට්‍රාන්ස්ලේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන කැලෙන්ඩර් එකකුත් දීලා තිනවා. මෙන්න විදිහට අපිට බලා ගන්න පුළුවන් කැලෙන්ඩරෙත් එක්ක. කැලෙන්ඩරේ ඔන්න විදිහට අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. කොහොමද ඒක මාරම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා කැලෙන්ඩරේ බව. කැලෙන්ඩරේ නිවාඩු දින බව ඔන්න විදිහට අපිට සඳහන් කරලා තියෙනවා. හරියාලුවනේ දැන් මට මේ ටික කියාට පස්සේ මට දෙකක් මිස් වුණා. ඒ තමයි QR ගෙවීම සහ වෛද්‍ය හමු කියන එක. මේ QR ගෙවීම එක නම් මෙන්න මෙතනම දීලා තියෙනවා. මම කලින් සඳහන් කරා වගේ මෙතනින් අපිට QR ගෙවීම මෙන්න මේ විදිහට ඔප්ෂන් එක ටච් කරලා ඉවරලා මේකෙන් QR ගෙවීමක් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට මේකේ QR ගෙවීම මෙන්න මොකද කරන්න ඕන කියලා අපිට සඳහන් කරලා තියෙනවා. මේක ස්කෑන් අවුත් දුන්නාට පස්සේ මේක ස්කෑන් වෙනවා අපිට බලාගැනීමේ හැකියාව තියෙනවා. මම ඒක ගැන ඔය විදිහට කිව්වට මම ලොකු ඒ කියන්නේ ස්කෑන් කරලා පෙන්නන්න යන තරම් දෙයක් කරන්නේ නැහැ. මොකද ඔයාලා දන්නව ඇති කියලා හිතනවා කොහොමද ස්කෑන් එක කරලා පේ කරන්න කියලා. ලේසි ස්කෑන් කරලා පේ කරන්න. ඒ නිසා මම ස්කෑන් කරලා එහෙම ප්ලේ කරන්න යන්නේ නැහැ. මම මේකෙමුත් කට් වෙනවා. ඊට පස්සේ අපිට මේකේ වෛද්‍ය හමු කියලා ඔප්ෂන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකේ මේකේ දැන් මම මේකේ මම වෛද්‍ය හමුවක් ඇත්තටම කරලා බැලුවා. ඒක කරලා බැලුවම ඇත්තටම මේකේ ඒ මම සර්ච් කරපු වෛද්‍යවරයා මං හිතුවේ එන්නේ නැති වෙයි කියලා. නමුත් මම ඒක සර්ච් කරපු ගමන් ඒ වෛද්‍යවරයා ආවා. ඒක ඔයාලට පුළුවන් ඒ තියෙන තැන මේකෙන් channel කරන්න. මෙන්න මේ විදිහට ඒ වෛද්‍යවරයාගේ නම සර්ච් කරලා ඉවරලා මෙතන channel කරන ඔප්ෂන් එක දුන්නාට පස්සේ අපිට පුළුවන් හැකියාව තියෙනවා ඒ වෛද්‍යවරයාව channel කරන්න. මෙන්න මේ විදිහට තමයි මේකේ මේ හෙලගුරු එකේ
මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේගොල්ලන්ගේ මේ ඇප් එකේ තියෙන ස්පෙસિෆිකේෂන් ටික. කොහොම වුණත් දැන් මම ඔයාලට පෙන්නනම් මේකේ හෙලකුරු Pro එකේ තියෙන ඔප්ෂන් ටික. හෙලකුරු Pro එකට දැන් මෙන්න විදිහට මම මෙන්න විදිහට try it කියලා එකක් තියෙනවා. ඔයාලට තප්පර ගානක පොඩි try it එකක් හැම එක්කෙනාටම දීලා තියෙනවා. ඒකෙන් අපිට මේක try it කරලා බලන්න පුළුවන්. මම මෙතන try it දෙනවා. එතකොට අපිට තප්පර 30ක් ආවා. මෙන්න මේ විදිහට අපිට මේ කියන්නේ හෙලකුරු එකේ Pro version එක මෙන්න විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ විදිහටම පොඩ වෙනස් වෙලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේතන favorite එක මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන යට පහළට යනකොට ඒ ටික තියෙනවා. ඊට පස්සේ live TV එක මෙන්න මේ විදිහට තියෙනවා. නිවේදන කියලා වෙනම option එකක් තව add වෙලා තියෙනවා. ඔන්න විදිහට පොඩි option ටිකක් add වෙලා ඊට පස්සේ මේකේ තව අපිට බලා ගන්න පුළුවන්. මේකලන්ට කියන්නේ මේ එක දේවල් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහේ දේවල් ගණනාවක් මේ හෙලකුරු app එකේ Pro version එකකින් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ගේ කියන්නේ මේ Pro version එකට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ads නැතුව. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තව එක සේවාවන් වැඩි දියුණු වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි මොකක් හරි වචනයක් type කරනකොට ඒකේ වැරදි අඩුපාඩු හදනවා. ඊට පස්සේ අපිට ඒගොල්ලන්ගේ වෙනම stars කියලා එකක් තියෙනවා. අන්න එකකින් අපිට වෙනම ඒ stars add වෙන ගානට අපිට ඒ stars වලින් reload කරගැනීමේ හැකියාවක් තියෙන එකත් වෙනම option එකක්. ඒක මාරම වටිනවා. ඊට පස්සේ ඉවරලා මේගොල්ලන්ගේ හෙලකුරු app එකේ icon එක තියෙන icon එක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. වගේම අපිට ඔක්කොම වඩා ලස්සන විදිහට අපේ ටයිපින් බෝඩ් එක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේකේ ප්‍රධානම දේ ටයිපින් කරන එකනේ. ඒ ටයිපින් බෝඩ් එක වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය ටික තමයි මේ හෙලකුරු එකේ අපිට බලා ගන්න පුළුවන් ඔප්ෂන් ඔක්කොම ටික. මේ ඔප්ෂන් ඔක්කොම ටිකකින් අපිට මාරම වැඩ ටිකක් කරගන්න පුළුවන්. දැන් මේ තියෙන හෙල ගෝ සහ හෙල රූ වලින් අපිට ඇත්තටම ලොකු වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ වගේම හෙල පේ වලින් එසන වලිමුත් අපිට ලොකු වැඩ ටිකක් කරගන්න පුළුවන්. මේ යට තියෙන දේවල් වලිමුත් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් එකම app එකකින් මම කලින් කිව්වා වගේ. ඒක නිසා ඔයාලටත් මේ හෙලකුරු app එක ගැන කියන්න තියෙන දේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද මේක ලංකාවේ තියෙන අගයන්න ඕනි සුපිරිම app එකක්. මේක කරන්න බැරි දෙයක් නෑ. වගේම තමයි මේක ඇත්තටම හොඳ වටිනා app එකක් මේ ලංකාවට. ඒක නිසා ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මේක ගැන කියන්න තියෙන දේ ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරන්න නැතුව නම් වීඩියෝ බලන්න අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම goodbye.